මේ මෙතන මේ කඩු පහන ගොඩක් දුරද? නෑ ඒක දුර නෑ. තව ඉස්සරහට යන්න ඕනේද? ඉස්සරහට යන්න. ආ. ඉස්කෝලේ ළඟද? ඈ? ඉස්කෝලේ ළඟද? නෑ කඩු පහන බඹර කන්දර යන්නේ. දියැලට. පාලම් දෙකට යයි. ඔව්. ඒක දුර එතන. පාලම් දෙක පහු කරලා යන්න ඕනද? පාලම් දෙකක් තියෙනවා එතනින් ගිහලා මෙහෙට ඇරෙන්න තියෙනවා බුදුමැට්ටුවට. ආ. තව ඉස්සරහා තියෙන්නේ නේ? ඔව් ගොඩක් තියෙනවා. ආ එහෙමද? කප්පාට යයි. කප්පාට යයි. බෝඩ් එක ගාවින් ගියාම හරියනේ. ආ. අපි ගිහින් නම් අපි යන්න. විලාගේ මාරව දෙනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් දැන් වෙලාව 4:00 ළඟයි. අද මම ඉන්න තැන කිව්වොත් මම ඉන්නේ කළු පාන හන්දියේ. ඉතින් මෙතන සංචාරකයන්ට රොසිදලා තියෙනවා දිව්‍ය ලෝකයට යන පාර කියලා. ඉතින් අද අපි යන්න හදන්නේ මේ දිව්‍ය ලෝකයට යන පාර දිගේ බඹර කන්ද දිහාට බලන්න. ඉතින් මේ පාර දිගේ අපිට යන්න ඕන සාමාන්‍ය කිලෝමීටර් 4:05ක් විතර උඩට යන්න ඕනි. අද මාත් එක්ක ගමන යන්නේ හෂෙන්. ඉතින් අපි දෙන්නත් එක තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ දියැල ගැන අපි කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට යනකම් විස්තර කතා කරමු. එහෙනම් අපි ගමන ආරම්භ කරමු. අද අපි යන්න හදන්නේ බඹර කන්ද දියැල බලන්න. අපි ගමන ආරම්භ කරේ කළුපාන හන්දියේ. ඉතින් කළුපාන හන්දියට සාමාන්‍යයෙන් 4:05ක් විතර අපි යන්න ඕනේ උඩහට. කළුපාන හන්දිය සංචාරයෙන් අතර ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්. මේ මොකද ඒකෙන් අපිට යන්න පුළුවන් උරිය හෝටල් දැන් ඊට පස්සේ ලංකාවැල්ල බබරා දියැල්ල ඒ වගේ ගොඩක් සංචාරයෙන් අතර ගොඩක් ප්‍රසිද්ධ ස්ථාන ගොඩකට යන්න පුළුවන් පාරක් තමයි මේ පාර. මේ අපි ගමනේ ගොඩ දුර ඇවිල්ලා තියෙන්නේ මේ යනකොට සුන්දර දේවත් පසු කරගෙන මේ සුන්දර ඉඳගෙන අපි යනවා ඉස්සරහට. බඹර කන්ද ඇල්ල හොයාගෙන. තාම පේන මානේ. ඉතින් මම දැන් ඉන්න තැනට හරි අපූර්වට මේ දියැල බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට ගමන අතරතුරදී මුලින්ම මේ බඹරකන් දියැල බලා ගන්න පුළුවන් ස්ථානය. ඉතින් මේ දියපාර මේ හොටන් තැන්නේ ඉඳලා එන පුංචි ජලපාරවල එකතු වෙලා තමයි මේ පාල කඩගෙන හැරෙන්නේ. ඉතින් මේ දුර ඉඳන් බලන අවශ්‍ය නැහැ. අපි ළඟටම ගිහිල්ලා මේකේ සුන්දරත්වය විඳිමු. අපි මේ ළඟ කඩින් තේ එකක් එහෙම බීලා ඉස්සරහට යමු. ගිහලා බලමු කොහොමද මේකේ සුන්දරත්වය කියලා. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ දියැල්ල පාමුලට යන පාර ගාවට. ඉතින් මෙතන පල්ලෙහා ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. මෙතෙන් ටිකට් අරගෙන ඒ පල්ලෙහා තියෙන පාර දිගේ පල්ලෙහාට යන්න තියෙනවා. ඉතින් එන අය
මෙතන වාහන පාකින් එකක් තියෙනවා අපිට වාහන පාක් කරන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු දියලපාම වලට කොහමද කියලා. ඉතින් මෙතනින් පල්ලා පාරේ අපි යමු ඉස්සරහට. මෙතන ප්‍රවේශ පත්‍ර කවුරු තියෙනවා. ඉතින් මෙතෙන් ටිකට් අරන් යනකොට දැන් නම් වහලා තියෙන්නේ. මේක ඇරලා දිනාලේ ටිකට් අරගෙන යනකොට නැතිවට නොමිල යන්න පුළුවන්. ඉතින් අපි නොමිල යමු අද. ඉතින් අපිට දියැලේ සද්දේ හොඳටම මේ අපිට පේනවා. අපි යමු ළඟට. ඉතින් කැම්ප් කරන අයට උනත් මෙතන උඩ කන්ද උඩනේ කැම්පින් කරන්න පුළුවන්. මේ අපිට වෙලා මදි අපි දියැල බලලා යන්න ඕනි ආයේ. දැන් ගොඩක් හවස් වෙලා. ඉතින් කැම්පින් කරන්න නැති උනත් මේ දියැල බලලා යන්න එන්න හරි සුන්දර සංචාරයක් මේක. ඉතින් මේ හයම් පිරිසිදුව පරිසරයේ තියෙනවා මේ මිනිසුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පරිසරය මෙච්චර මේ සුන්දරව තියාගන්නවට මේ ආරක්ෂා කරනවට. ඉතින් අලුතෙන් අය වුණත් ඇවිල්ලා මතකයෙන් අරන් යන්න පාසටහන් විතර තියලා යන්න ගේන කැලිකසල ඔය පොලිතින් වගේ දේවල් අරගෙන ඇවිල්ලා දාලා යන්න එපා. මෙච්චර මේ සුන්දරව තියෙන මේ පරිසරය මේ තියෙන ලස්සන නැති වෙයි. ඒ නිසා අපි මේ ආරක්ෂා කරගමු මතු පරිසරයට මේක බලන්න යක් ඉදිරිය. ඉතින් ගොඩක් කට්ටිය මේ ගමන් යනකොට අහනවා මේ අහන දෙයක් තමයි මේ ගමන් යනකොට වොෂ්රූම් පහසුකම් එහෙම කොහොමද කියලා. ඉතින් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එන අයට පාවිච්චි කරන්න පුළුවන් විදිහට වොෂ්රූම් එහෙම හදලා තියෙනවා. හරියම පිරිසිදුව තියෙනවා මෙතන නම් දැනට තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් ඉස්සරහට මේක පරිස්සම් කරගත්තොත් ඉතින් මේ පිරිසිදුව තියෙනවා. ඉතින් අපිමනේ මේ පරිස්සම් කරගන්න ඕන පිරිසිදු කරලා. මෙතන නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් පහසුකම් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් අපි ජයල්ලට ගොඩක්ම ඉන්නේ. ගොඩම කියන්නේ කියන තේරෙන්නේ මාර ලස්සන විදිහක් තියෙනවා. අපි ඉතින් ආව පරක්කුණා දුවත් මන්ද. මොකද දැන් වෙලාව 6:00ට කිට්ටුයි. රෑ බෝගින වෙලාව. හරිම පොඩි බයක් තියෙනවා. පොඩි බයක් තියෙනවා. ෆයිනස් කැලෙමෙන් දැන් අපිට දැන් යන්න දෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. දැන් ඉස්සරහට. පොඩ්ඩයි. අපි දැන් ඉන්නේ දියැල්ල පේන මානේ. වඩා පේනවාද? පොඩ්ඩක් අපිට යන්න තියෙන්නේ. යමු. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ බඹරකන්ද දියැල්ල පාමුල. අපි ෆයිනල් එක කම්ප්ලීට්. ඉතින් අපි කොහොම හරි දියැල්ල පාමුලට ආවා. හැබැයි රෑබෝ වෙච්ච නිසා ඒකේ තිබිච්ච සුන්දරත්වය ඔයාලට පෙන්වන්න අමාරුයි. ඉතින් අපි ආවා බඹරකන්ද දියැල්ල පාමුලට. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා බඹරකන්ද දියැල්ල පාමුලට. මොකද දැන් හැන්ද වෙච්ච නිසා ඔයාලට මේ සුන්දරත්වය විඳ ගන්න අමාරුයි. කියන්නේ පෙන්වන්න අමාරුයි අපිට. අපි අනිවාර්යෙන් මේකේ ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්නම් මේකේ වීඩියෝ එකක් ගෙනල්ලා මේකේ සුන්දරත්වය. පාට් 2 කියනවා කියලා. පාට් 2 එකක් කියනවා කියලා. අපි අනිවාර්යෙන් පාට් 2 එකක් ගේන්නම් මේකේ සුන්දරත්වය පෙන්වන්න දවල් වෙලාවක ඇවිල්ලා. හරිම සුන්දර ස්ථානයක්. ඉතින් මේකේ මේ ජලපාර පටන් ගන්නේ හෝටන් ප්ලේස් වලින් එන ඒ පුංචි පුංචි ජලපාරවල එකතු වෙලා තමයි මේ පල්ලෙහාට වැටෙන්නේ. දැන් අද නම් හරිම සාන්ත දින්දව පල්ලෙහාට කඩා වැටෙනවා. මේක වැහි දවස් වලට මේ ප්‍රචණ්ඩ ජලපාරයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් මෙතන දිය නාන අය පොඩ පරිස්සමෙන් නාන්න ඕනි. පල්ලෙහාට දැන් මේ ජලයේම ගිහිල්ලා වල වගේ හැරලා තියෙන ඉඳ පරිස්සමෙන් මේ දිය නාන්න ඕන. මේකේ මේ පල්ලෙහාට යන ජලපාර එකතු වෙන්නේ වලවේ ගඟට. ඉතින් හරිම සුන්දර දර්ශනයක් බලන්න පුළුවන්. අපි ආවේ ටිකක් රෑ වුණා උඩට එද්දි මගදී නවත්ත ආපු නිසා. ඉතින් මේකේ මේ සුන්දර දර්ශනය බලන්න අනිවාර්යෙන් දවල් වෙලාවක එන්න.
කියන්න වචනේ නැහැ. පට්ටම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් කවුරු කොහොම මොනවා කිව්වත් රැයට තරම් සුන්දරත්වයක් මේකේ නැහැ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් මෙමු. ජය වේවා.